ආයුබෝවන් ක්‍රීඩා ශීලී හිතවතුනි අපි මේ අපේ පැඩි ඕපන් නෝට සහතික පත්‍ර පාඨමාලාවේ දෙවෙනි දවසට කරපු ප්‍රායෝගික අත්දැකීමේ වීඩියෝස් ටික තමයි මම මේ අරන් ඉන්නට. අන්න අපි මේ ඉන්නේ ත්‍රිකුණාමල වෙරළ ලස්සන රත්තරන් පාට වැල්ලක් සහිත. මේ අපි කිමිදුම් මධ්‍යස්ථානයේ කරලා ලෑස්ති වෙනවා අපේ දෙවෙනි දවසේ අත්දැකීම ගන්න. ඒකනම් පොඩ්ඩක් කලින්ම වතුරට බහලා ගන්න. මේ වතුර දැක්කොත් ඉන්න බෑ. වතුර බහලා පොඩ්ඩක් නැත්නම් හිටියා. ඉතින් මේ තියෙන ලස්සන මුළු తీර තමයි මේ යාළුවනේ වෙන්නේ. ඌ අනිවාර්යෙන් කරනවා. ඔව්. මේ ඉන්නේ මගේ කෝඩේ අපි අනික් මල්ලි ඌ කැවෙන්නේ ඉන්නේ. ඔව්. ඌ එනවා ලබන සතියේ. මගේ ඌ එක්ක ආවනම් මෙතන කරන්න පුළුවන් ඊට පස්සේ. ලබන සතියේ ආවා. තුනා සාපේ පොත් මනින්න. අපි තමයි මේ කරන උපසරිය නැත්නම් කියන තෝරගත්ත ස්ථානයට ගමන් කරමින් ඉන්න. ඉතින් ඒකත් බොහොම අත්දැකීම් සපිරි බෝට්ටු සවාරියක්. ඇත්තටම එදා දවසේ කාලකුණේ බොහොම හොඳයි. නිල් පාට අහසක් වලට පේනවා. ඒ වගේම මේ මුදෙත් රළ එහෙම හරි සෞම්‍ය තිබුණේ මේ දීමට හොඳම දවසක්. මේ ඉන්නේ අපේ පුතා. මමයි අපි කට්ටිය වතුරට ඇතුල් වෙලා දැන් මේ වතුර ටිකේ වතුර තුලින් අපි යනවා මුහුදේ පතුලට. මොකද සාමාන්‍යයෙන් අපි කිමිදීමේදී කරන්නේ මුහුදේ පතුලට සමාන්තරව ගමන් කිරීම තමයි. මේ ගමන් කරන ගමන් තියෙන ලස්සන දේවල් වල අත්දැකීම් ගන්න ගමන් ඒවයි දසුන් රසවින්මින් අපි කලින් ප්ලෑන් කරපු පාරක් දිගේ ගමන් කිරීම තමයි කිමිදීමේ කරගන්න. මේ අපි කරන්නේ විනෝදාංශය සඳහා කිමිදීම නැත්නම් මේ රික්‍රියේෂනල් ඩයිවිං කියලා කියනවා. ඒකවල කිමිදීම එහෙම කරන්නත් පුළුවන්. සහ වාදකින් අර මේ පාට ඉන්දිමන්දරේ අපේ තාත්තා යා වෘත්තියේ ඒකවලයා තමන් රස්සාව විතර ගන්න කිමිදීම. ඉතින් එහෙම විනෝදාංශයක් විදිහට කිමිදෙන්නත් පුළුවන්, රස්සාව විදිහට කිමිදීම කරන්නත් පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම එහෙම කිමිදීම ගැන උනන්දුවක් දක්වන අයට එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපේ ඩයිවිං ඇකඩමියත් එක්ක එකතු වෙන්න. අපිට පුළුවන් ඒගොල්ලන්ට කිමිදීම ගැන මූලික හැදෑරීමක් ලබා දෙන්න. සහ එහෙම මේ හැදෑරීමට කලින් අත්දැකීම් ගන්න අවශ්‍ය නම් අපිට තියෙනවා ඩිස්කවරි ඩයිවිං කියලා කිමිදුම් වර්ගයක්. ඔයාලා එක්ක කරන් ගිහිල්ලා මූලික අත්දැකීම පාරක් දෙපාරක් තුන් පාරක් අපිට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. ඉතින් මේ ලස්සන මුලියටම පේන විදිහට ජලජ ජීවී මාළු මේ වගේ දේවල් අපේ තාත්තමට මොකද දෙන්නවා. උතන තියෙනවා මේ දේව රූපයක්. ඇත්තටම මේ කිමිදෙන්නේ ත්‍රිකුණාමලේ ත්‍රිකෝණේශ්වරම් කෝවිලට පල්ලෙය. අර ලොකු හොළුමා රූපයක් තියෙනවා මේ කෝවිලට පල්ලෙය. මේ දේවාලෙන් අයින් කරන පිළිම වෙන්නේ තියෙන මුදට වැටලා තියෙනවා. දිවි කෙනෙක් වෙනවත් ඒගොල්ලන්ගේ විශ්‍රාම සුවේ වෙනින්න තෝරගන්න. ඉතින් දිව්‍ය ලෝකයේ ආසන තරක් තමයි. ඒ වගේ තැනක ඒකට පොතට ඉන්නේ. එතන මුදු බෞද්ධ තුල මම දකින්නේ මේ ලෝකෙ දකින්න පුළුවන් සුන්දරම ස්ථානයක් කියලා. දිව්‍ය ලෝකයේ සුන්දරයි කියන්නේ ඒක තව ඉන්නවා. කිමිදීම කරන කෙනෙකුට නැත්නම් විනෝදාංශයක් විදිහට කිමිදීම කරන කෙනෙකුට ගන්න පුළුවන් අත්දැකීම. ඒ මොස්ලිම් මේ වශයෙන් දෙන්න කැමති කෙනෙකුට ඒක ලංකාවේ තුලත් සාමාන්‍යයෙන් හොඳ පඩියක් හම් වෙන රස්සාවක්. මේ ඉන්නේ මුහුදු ඉකිරි කියන කට්ටිය. ඒගොල්ලන්ගේ කූල් වගේ තියෙන අවුලත් පොඩ්ඩක් මේ දිමෙන්න බලන හින්ද පරිස්සමෙන් ඒක කරන්න ඕනේ. ඉතින් මේ කිමිදීම ඉගෙන ගන්නකොට අපිට මේ වගේ දේවල් ලැබෙනවා. මේ කෙනෙකුට යට අපි ගත කරන කාලය තුළ කොහොමද පරිස්සම් වෙන්න ඕනේ, මොන වගේ ජීවීන්ගෙන්ද පරිස්සම් වෙන්න ඕනේ, මොන වගේ භයානකකම්ද තියෙන මේ දේවල් පිළිබඳව අපි කලින් දැනුවත් වෙලා මේ දේවල් වලින් පරිස්සම් වෙලා කිමිදීම කරන එක තමයි මේ කිමිදීම ඉගෙනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ ඒ අත්දැකීමක් ගන්න කැමති හැමෝටම සුදුසු ශ්‍රේෂ්ඨ කියන්නේ හරි හොඳ ශ්‍රේෂ්ඨයක්. ඇත්තටම ලංකාවෙත් හොඳට ගෙවනවා. ඒ වගේම පිටරට ගත්තොත් සෑහෙන හොඳට ගෙවනවා. ඉතින් මට මතකයි අපේ තාත්තත් හරියන නැත්නම් මේ මැදපෙරදිග කලාපයේ වැඩ කරා කිමිදුම් කප්පෙක් විදියට මාළදේවින කිමිදුම් කප්පෙක් විදියට වැඩ කරා. ඉතින් ඒ හොයාගත්ත අමතර ධනයෙන් තමයි මගේ මේ උසස් අධ්‍යාපනය සීට් එකේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරේ.
අවශ්‍ය කරන මුදල් හොයාගත්තේ ඒ දේවල් කරගත්තේ එහෙම තමයි. ඒ නිසා කිමිදීම නරක නැහැ. මම කියන්නේ හැමෝටම උත්සාහ කරලා බලන්න. වෘත්තියෙන් වෙන දෙයක් කරන්න කැමති නම් කිමිදීම විනෝදාශයෙන් විතරයි කරන්න. ඒකට අපිට උදව් කරන්න පුළුවන් අපිට ඕන උනන්දු කරවන්න පුළුවන්. ඇත්තට මේ වීඩියෝ ටික අරන් ගියේ මගේ බලාපොරොත්තුවක් හැමෝටම මේ පිළිබඳ මේ අපි කියන්නේ මුල සිට අගට දැකීමක් ලබා දෙන්න තමයි ඕන. මේ කිමිදීමක් කියන්නේ කොහොමද කොච්චර වෙලාවක් යනවද මොනවද දකින්න පුළුවන්. ඒක හැම වෙලේම දැන් මේ කිමිදී පටන් ගත්ත ගමන් හැම වෙලේම මාළුම් පට වෙලා තියෙනවා. එහෙම තියෙනවා. එහෙම දවසක් තියෙනවා. පෙරක්ට කළ මේ තැන් වලම එහෙම දවසක් එනවා. අද සාමාන්‍යයෙන් එහෙම ලොකුවටම නැහැ. නමුත් නැත්තේත් නැහැ. එවරේජ් කියන සාමාන්‍ය මට්ටමේ දවසක්. ඒ වගේ ලස්සන දර්ශන බලනවා. තවත් ඒ වරුපයක් තියෙනවා. වෙන්නේ නැති. ලක්ෂ්මී දෙවියද මන් දන්නේ නේද? නෑ. පත්තිනි දෙයනේ රවුමක් කරන් සලපක් වගේ එකක්. ඒ දේව මණ්ඩලයේ සෑහෙන ප්‍රමාණයක් ඉන්න මුදෙල. එතකොට මේ තියෙන මේවට පේන මේ පාෂාණ ඔය මේ ස්වභාවයේ ඉඳලා ඒ අතරතුර ජල ජීවී පුදු ජීවී ඒවගේම කොරල් පර බොහෝ ශාස්ත්‍රීයව වෙන්න අවශ්‍ය කරන වටපිටාව තියෙනවා. මේ හැම උදේම බලාගෙන අපිට යන්න බල මේ වට පිරෙන ඉතින් කහපාට ෆින් එකක් දාගෙන මට ඉස්සරහන් යන්නේ හේෂා වගේ මිත්‍රයා. ඔහුත් මෙවර මේ සහතික පත්‍රය ලබා ගත්ත මගෙත් එක්ක. ඊපස්සේ මේ තාත්තා කැපිලා පේනවා කැපිලි පාට වෙනවා ඉස්සරහම ඉන්නේ කිමිදුම උපදේශකවරයා. ඉතින් මේ එක කිමිදුමක් අවසන් කරලා අපි උඩට එන ලෑස්ති වෙනවා. අපි ආව බෝට්ටුවේ අපි දානවනේ නැංගුරම. ඒ නැංගුරමේ දනුව දිගේ තමයි අපි උඩට එන එක කරන්නේ. මේ අවස්ථාව. ඒක අපි තරමක් මොකද දෙවෙනි දවසේ කිමිදීමේදී අපි තරමක් ගැඹුරකට කිමිදෙනවා. කියන්නේ මීටර් ගැඹුරක් ලොකු ගානක් නෙවෙයි මීටර් 20කට ආසන්න ප්‍රමාණයට අපි කිමිදෙනවා. ඒ කිමිදීමේදී අපි අප උඩට එනකොට කරන්න ඕන ආරක්ෂාකාරී පියවරවල් වගේ ඒවා අනුගමනය කරමින් තමයි මේ ඉන්නේ. කියන්නේ ප්‍රධානම දේ තමයි මීටර් 50ක් වගේ මීටර් 5ක් වගේ ගැඹුරේදී විනාඩි 3ක් එතනින් උඩට එන්නේ නැතුව අපි කියන්නේ එතනදී ඩිකම්ප්‍රෙෂන් කරනවා. නැත්නම් කියන්නේ අපේ මීටර් 20කදී අපේ ඇඟ ඇතුලේ අපිට දැනෙන පීඩනය ජල පීඩනය වැඩි. ඒ වෙලාවේදී අපේ ඇඟ ඇතුලේ අපේ ස්ට්‍රීම්ස් වලට යන්න පුළුවන් නයිට්‍රජන් අනිත් පැත්තට අඩු කරගන්න තමයි ඒක කරන්නේ. ඒක සාමාන්‍ය විද්‍යාවක් තියෙනවා පිටිපස්සේ. ඉතින් ඔයා දකින්න ඉතින් තාත්තයි පුතයි මුදල් තිබ්බ මේ ප්ලාස්ටික් කෑල්ලක් අරගෙන ඒගොල්ලන්ගේ සාප්පු වලට දාගත්ත ඒක උට්ට ගන්න පොලිතින් කෑල්ල. ඉතින් මේ වගේ මේ කිමිදුම් වල එහෙමත් තියෙනවා. අපිට සාමාන්‍ය මේ කිමිදුම් වාරයක් පටන් ගන්න කලින් මුහුදු පත්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් තියෙනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඒවට ස්වච්ඡාවෙන් සහභාගී වෙන්න පුළුවන්. කිමිදීම කියන්නේ ඒ වගේ බොහෝම අවස්ථා රසක් තියෙන දෙයක්. ඉන්න බලන්න රස විඳින්න අත්දැකීම. මේ කරන්නේ අපි කියන අපේ තියෙන කිමිදුම් වලට අපි ප්‍රගුණ කළ යුතු කුසලතාවක්. මේ කුසලතා ප්‍රායෝගිකව අත්දැක බලනවා මේ ගැඹුරේදී. මොකද සමහර අය පූල් එකේදී මේ හොඳට කරාට මුහුදේදී පොඩ්ඩක් අවුල් ගන්න පුළුවන්. මුහුදේ ප්‍රෙෂර් එක වැඩි, මුහුදේ පින්න ගැඹුර වැඩි. මනසට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මෙමය පුතා ඒ අවශ්‍ය කරන ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන තමයි. එහෙම තමයි මේකේ එහෙමයි කියන්නේ අපි කියන්නේ සංවිධානාත්මක ඉගෙනීමේ ස්වභාවයක් තියෙනවා මේ දේවල්. එහෙම නැතු මේ කරන්න බැන්න ටිකක් කරලා කියන්නේ රාශිජනක අත්දැකීම් පැත්තට වැටෙන ක්‍රියාවක්. පොඩි ඉඩයක් වැරදුනොත් ජීවිතයක් නැති වෙන්න අසනීපයක් හැදෙන්න බොහොම පීඩ කර තියෙන පැත්තක්. ඒ හින්දා ඒවා දේවල් දැනගෙන හරි විදිහට ඒ දේවල් වල යෙදෙන එක තමයි කිමිදුම් කරුවෙක් මේ වගේ අධ්‍යාපනයක් ලබලා බලාපොරොත්තු වෙන්නේ. අපි ඔය තවත් විවිධ යෙදෙනවා. මම ඔය පොඩ්ඩක් ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. හැමෝටම සමහර වීඩියෝස්
කියන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකකින් නැත්නම් මමත් කිව්වීමත් ඉගෙන ගන්න ගමන් තමයි වීඩියෝස් ගත්තේ. ඉතින් පොඩ්ඩක් සනම වීඩියෝස් අවුලක් නැහැ. සමහර කැලේ ගෑවි වගේ අපිච්ච දවල් තියෙනවා. මම හිතනවා මේ අත්දැකීම මොන වගේද කියලා දැනගන්න කැමති අයට ඒක හොඳ වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ අත්දැකීම ලබා ගන්න කැමති අත්දැකීම මුළු සිතකට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තමයි මම දන්නවා මේ ඩයිවර්ස් වීඩියෝස් කරන් දානවා. හැබැයි ඒගොල්ලෝ දාන්නේ ඔයගොල්ලෝගේ දැක්ක හොඳම පීක්ම පොයින්ට්ස් ටික එඩිට් කරලා ඒක විතරයි දාන්නේ. නමුත් මම මෙතන බලාපොරොත්තු වෙන්නේ මුළු වීඩියෝ එකම නිකන් මේ ලස්සන සුරංගනා ලෝකයකට වගේ පෙන්වන්න නැතුව ඒ මුළු අත්දැකීම විදීමක් කියන්නේ මොන වගේ අත්දැකීමක්ද කියලා අරන් එන සහ ඉතින් මේ වෙලාවේ මගේ මම පාවිච්චි කරන කැමරා උපකරණත් ඒ කියන්නේ ඇඩ්වාන්ස් මේ වගේ මම GoPro එකක් සහ ස්ටික් එකක් සෙල්ෆි ස්ටික් එක. ඒක තමයි මේ වීඩියෝ දර්ශක ප්‍රතිගත කරන්නේ. ඉතින් ඉස්සරහට එන දර්ශන වල ඊට වඩා හොඳ ගුණාත්මක වර්ධනයක් තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ආයෝජනයක් කරලා තියෙනවා හොඳ කැමරා උපකරණ. කැමරා උපකරණ විතර නෙමෙයි මගේ දක්ෂතාවය ටික ටික මම අත්දැකීම් එක්ක වැඩි වෙන හින්දා ඉස්සරහට එන උපරාම වීට වඩා අනෙකට ප්‍රිය වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් රෙඩි සිටින්න මගෙත් එක්කම දිගටම මම තව විස්තර සහ මේ දේවල් තියෙන බැරෑරුම්කම මේ දේවල් පටන් ගන්න කොහොමද මේ දේවල් අවස්ථා මොනවද මේ දේවල් අවදානම් මොනවද කියන එක ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දිගටම මගේ වීඩියෝස් එක ඔයගොල්ලෝ රෙදිලා ඉදී කියලා බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකත් ආපු ගමන්ම දකින්න කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක subscribe කරලා bell icon එක click කරලා දෙන්න. එතකොට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවම හැමෝටම මේක බලන්න පුළුවන්. තමයි තත්ත්වය. ඉතින් මම ඉදිරියටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔය අපි පළවෙනි ඩයිව් එක ඉවර වෙලා පොඩ්ඩක් වතුර ටිකක් බීලා බිස්කට් එකක් කාලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ්මන්ට් එකක් ගන්නවා. ඉස්සයි මේ ඊළඟ පාර අපි ආයි යකට ගිහිල්ලා ඊළඟ ප්‍රැක්ටිකල්ස් ටික කරනවා. එතන අපි දකින්නේ කිඹුරු උපදේශකවරයයි මගේ පුතයි. මගේ පුතාට පොඩ්ඩක් ඔය ස්කිල් එක පොඩ්ඩක් වැඩිපුර ට්‍රේන් කරනවා. යාට පොඩ්ඩක් විතර ඇඟට ඒක හරියටම වදින. මෙතන මේ ගොඩක් දේවල් පුරුදු කරවන්නේ අපි මේ අපි කියන අපේ මාංශ පේශි වල තියෙන මතකය දියුණු කරන්න. ඒ කියන්නේ මේ දේවල් කරන්නේ කොහොමද කියලා පොතක් කියවලා හරි කල්පනා කරලා හරි කරන්න නෙමෙයි. මසල් මෙමරි එකෙන් නැත්නම් අපි කරලා තියෙන අත්දැකීමෙන් හම්බෙන පුරුද්ද තියෙන. ඒක තමයි මෙතන අපි ඇති කරන්න හදන්නේ මේ විදීමේ යෙදෙන කට්ටිය අතරින්. ඒකත් තමයි සවුන ටක් ගාලා එකේ බේම වෙන තත්ත්වයකට වැටෙන්නේ. ඒකට වතුර යට අපි ගෙවන කාලේ බොහොම කියන අපහසුවකින් තොරව මොකද අපි කිසිම දෙයක් අපහසුවෙන් කරන්න ඕනේ නැහැ කියන මතය තමයි මම තින්නේ. සහ කිව්දුන් ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩක් අය ඉන්නේ එහෙමයි. මම ඉන්නේ අර ඉන්න ඊගි කෙනෙක්. නැත්නම් ආන්දික කොටසට ඒගොල්ලෝ මම මේක මේ වීඩියෝ ගන්න වෙලාව හරි දැක්කේ නැහැ. දැක්කරන් තව ටිකක් වීඩියෝ කරලා දෙන්නවා. මම දැක්කේ ඒක මේ වීඩියෝ එඩිට් කරනවා. ඒකයි ඊටලයට දාලා දෙන්නේ. ඒ වගේ සතු ඉන්න බොහොමයක් මේ මොකද පත්‍රයකින් ඒකලම් බලන්න පුළුවන් මාළු ඉන්නවා. ඒ විදිහට තමන්ගේ අත්දැකීම රසවත් කරගන්න උන්තරම අවස්ථා තියෙනවා. ඉතින් මේ කිවිදීම විතරනේ ත්‍රිකුණාමලේ පැත්තේ තියෙන වයිබ් එකක් හරි රිලැක්ස් ලේඩ් බෑක් වයිබ් එකක් තියෙනවා. ඒකත් එන්ජොයි කරන ගමන්ම කිවිදීමක් මාගේ ඉතිපත්ලක් රස විඳින්න ඕනෑම කෙනෙකුට හැකියාව තියෙනවා. ඉතින් මේ අපි කියන්නේ මේ මම අපි කරනවා වගේ පැඩි කෝස් එක කරන්න ඕනේ නැහැ. කෙනෙකුට කිවිදීම මොන වගේද කියලා දැනගන්න. ඒකට ඔයගලන්ට පුළුවන් මේ ඩිස්කවරි ඩයිවිං කියලා තියෙන ක්‍රමෝපායක්. ඒ අපිත් එක්ක සම්බන්ධ වෙනකොට ලංකාවේ තියෙන ඕනම මේ එක්ස්පීරියන්ස් තියෙන කාලයක් තිස්සේ පවතින කිසිදු මධ්‍යස්ථානයක් එක්ක එකතු වෙලත් ඔයගලන්ට ඒක කරන්න පුළුවන්. මට විදියට රුපියල් 10,000 15,000 අතර මුදලක් තමයි එක්කෙනෙකුට වැය වෙන්නේ එක කිවිදීමක් සඳහා. ඉතින් ඒ වගේ මුදලකට ඔයගලන්ට පුළුවන් මේ අත්දැකීම් ලබා ගන්න. ඒ කියන්නේ සාහිත්‍ය පත්‍රයක් නැතුවත් එතකොට සාහිත්‍ය පත්‍රයක් නැති වුණාම ඔයා වෙනම ඔයා වෙනුවෙන් ඔයාවම බලා ගන්න වෙනම එක්කෙනෙක් එනවා ඔයත් එක්ක කිවිදීමට. එයා බොහෝ විට ඩයිවිං ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඩයිව් මාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෝර එයා ඔයාගේ හැමදේම බලා ගන්නවා. අපි දැන් මේ පුරුදු වෙන්නේ එහෙම කෙනෙක් නැතුව තනියම කොහොමද කිවිදීමක් කරලා තනියම මේ දේවල්
කරගන්න කියන තමයි මේ අපි පුරුදු වෙන්නේ. ඉතින් තමයි මේ පුරුදු වීමේ ස්වභාවය. ඉතින් ඇත්තටම දැන් අපි මේ ඉගෙන ගන්න මේ දෙයක් කරන්නේ මම හිතන්නේ මෙච්චර මේ රස විඳිනකම ඉගෙන ගන්න පුළුවන් වෙන දෙයක් ලෝකේ තියෙනවා. මගේ අපි කියන්නේ මගේ බිම්බට අනුව මේ දේ තමයි රස විඳින්නත් පුළුවන් ඉගෙන ගන්නත් යමක් තියෙන. අත්දැකීම් බහුල ක්‍රියාවක් විදිහට මම දකින්නේ. ඉතින් ඔය වීඩියෝ එකේ පේන්නේ එයාට අවුරුදු 13යි මේ අපි කරනකොට දැන් කරලා ටික දවසක් කියනවා මම වීඩියෝ එක දාන්න පොඩක් පරක් වෙලා. ඉතින් නමුත් එයාට කියන අවුරුදු 13ක කෙනෙකුට කිසිම ගැටලුවකින් තොරව ඒකේ තියෙන සංකල්පයක තියෙන විද්‍යාත්මක දේවල් මේ අපහසුවකින් තොරව තේරුම් අරගෙන මේ ක්‍රීඩාවේ යෙදෙන්න නැත්නම් මේ ක්‍රියාවලියේ යෙදෙන්න අවස්ථාව තියෙනවා. ඒක කිසිම මේ කියන්නේ අවදානමක් නෑ. මේ අවදානමට සූදානම් වෙලා වෙන සූදානමක් සහිත මේ දේවල් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒක අපි එහෙම කිව්වලා එක දිගට යන්නේ නැහැ. මම කරේ විශේෂ දෙයක් දැක්කම ඔය අපේ කිව්වොත් උපදේශකවරයා අපිට ඒක පෙන්නනවා. ඒක පෙන්නලා විස්තර කරනවා. ඒක තමයි ඔය කරන්නේ. මම පොඩ්ඩක් උඩට මොකද වඩ උඩින් කොහොමද පේන්නේ කියලා වීඩියෝ එකක් ගන්න උනා තිබ්බා. ඒනවා පොඩ්ඩක් උඩට ඇවිල්ලා අපේ ටීම් එක මොනවා වගේ උඩින් පේන්නේ කියලා වීඩියෝ එකක් ගන්නවා. අරගෙන ආයෙ මමත් පල්ලයට ආයෙ යනවා. තමයි ඉතින් මම ඒක ටිකක් පොඩක් ඇමේචර් ගතියක් නැත්නම් අර ලාබාල ගතියක් තියෙනවා මගේ වීඩියෝ කරන්නේ. වතුරයට වීඩියෝ කරන්නේ අපි බලමු ඒවා දියුණු කරගෙන. ඔයගොල්ලන්ගේ සහයෝගය ඔයගොල්ලන්ගේ උනන්දු කිරීම ගොඩක් අවශ්‍ය වෙයි. මේ දේවල් දිගටම කරගෙන. ඇත්තට මගෙත් සැලැස්මක් තියෙනවා තව වීඩියෝස් මීට වඩා හොඳ ක්වොලිටි ඉක්විප්මන්ට්ස් පාවිච්චි කරලා හොඳ ලස්සන වීඩියෝස් ටිකක් ගේන්න. ඉතින් තමයි මගේ දෙකින් මේ පෝස්ට් එකේ දෙවෙනි දවසේ. පේන ඕගලන්ට නිබක් පේන්නේ නැති ඉතින් සමහර කෙනෙකුට මේකට පොඩි බයක් එන්නත් ඉඩ තියෙනවා. ඒක ඉගෙන ගන්නකොට එහෙම බයක් එන්න හේතුවක් නැහැ. අපි දන්නවා මොනවද තියෙන්නේ මොනවද කරන්නේ කොහොමද යන්නේ කියන එක. අර කෙනෙකුට එකපාරටම මේ කන්ෆයින්ඩ් ගතියක් වගේ කියන්නේ. ඒකට දෙන්නේ නැති කිල වෙලා ඉන්න ගතියක් වගේ දැනෙන්න පුළුවන්. සමහර අයට බොයිටිකෝ තියෙන නිසා උඩට ගියාම බලන්න බය ප්‍රශ්නේ. ඒ වගේ සමහර අයට කිඹුල් ක්‍රීඩාවේදී ඒ ප්‍රශ්නේ එනවා උඩට ගියාම නිකන් අර ඉර වෙච්ච ගතියක් එහෙම දැනෙන්න ගන්නවා. ඒක කොහොමද ප්‍රබලව ඒකත් අපි හිතන්නේ උද්දත් එක්ක විතර කරනකොට ඒකත් මට යරලා යනවා. ඉතින් ඒක ඔය ඔක්කොම කොහොමද දැනෙන්නේ කියලා බලන්න ඕන. ඩිස්කවරි ඩයිවිං සෙෂන් එකක් දාගන්න. එවිල්ලා අත්දැකීම තමන්ම අත්දැකීමක් ලබාගෙන ඒ ගැන තීරණයක් ගන්න. මේ ශේෂ්ත්‍රයට ඇත්තටම ලංකාවේ ගොඩක් කට්ටිය මේ යොමු වෙලා නැහැ. ඒකයි මට තියෙන දුක. සහ ලංකාවේ මම හිතන්නේ ටූරිසම් වලටත් හොඳටම පෙන්වන්න ටූරිස්ට්ලා හොඳට පෙන්වන්න පුළුවන් තරක් තමයි ලංකාවේ මුල යට කියන එක. පොඩ ටූරිස්ට් සර්ෆින් කරනවා, ස්නෝකලින් කරනවා, මුල කරන ඇක්ටිවිටි කරනවා. දැන් මුල යටත් ඒ වගේම ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේවා දිනු කරන්න පුළුවන් අපිට. ඒවා මිනිස්සුන්ට ප්‍රසිද්ධ කරන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්නවා ඒ කියන්නේ හොඳ ආදායමක් ලබනවා මේ ටූරිස්ට්ට ඩයිවිං කරන්න ප්‍රසිද්ධියට. මේ ඔක්කොම කරන්න පුළුවන් දේවල්. අපි කියන්නේ පොසිබිලිටිස් ඕන තරම් තියෙනවා. ඒ දේවල් කරනවා try කරලා බලනවා කියන එක තමයි මගේ අතේ තියෙන දෙයක්. ඔය විදිහට පිටටම කරගෙන යනවා. විශාල ප්‍රමාණයක් කවර් කරනවා මේ දෙවෙනි දවස් විශාල වට ප්‍රමාණයක් සහ තරමක් ගැඹුරක් කවර් කරනවා මේ කියන්නේ හැපි බබල්ස් කියලා කියන්නේ. ඔක මේ ඔය සද්දය අතර වතුරේ ලස්සන ඔය සද්දය එනවා මේ හුස්ම ගන්න හුස්ම උලන් වෙන සද්ද සහ අපිට කරාම බබල්ස් හදාගෙන මේ හුස්ම පිට වෙන සද්ද. ඒක හරිම මේ ස්කලංක තැනක ඒ සද්ද විතරක් තියෙනකොට ඒක ලොකු මානසික සුවයක් ලැබෙනවා. මේ හැමදේම කොච්චර විස්තර කරත් කොච්චර කිව්වත් තමන් අත්දැකීමෙන් ලබලා ගන්නවා වගේ කරන්න බෑ. ඒක තමයි ඇත්ත. හැමෝටම ආරාධනා කරන ඇවිල්ලා මේ වගේ අත්දැකීමක් ලබා ගන්න. ඒක රස විඳින්න.
තමන් විනෝදාංශයක් විදිහටද රැකියාවක් විදිහටද කිමිදීමේ නියැලෙන්නේ කියන එක ඒක තමුන්ට තීරණය කරගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේක එකපාරක්වත් නොකරපු කෙනෙක්ටත් ජීවිතේ ලොකු අත්දැකීමක් මගේ හැරුණා කියන එක තමයි මගේ පෞද්ගලික මතය. මොන නිර්ණය දෙන්න පුළුවන් එහෙම කියන්න ඕනෙත් නැහැ. නමුත් ලංකාවේ ජීවත් වෙලා මේ දේවල් නොකරොත් දුකක් කියන්නේ ලංකාවේ ඉතල ලස්සනයි. ලංකාවේ එතරම් කොයි කාලෙත් කිමිදීම යෙදෙන්න පුළුවන්. ඔය දන්න ලංකාවේ මෝසම් වර්ග දෙකක් තියෙනවා. නිතික මෝසමයි ඊසාන මෝසමයි. ඒකවල මේ නිතික මෝසම තියෙන කාලට අපිට නැගිටින දෙරළි කිමිදීම කරන්න පුළුවන්. ඊසාන දිග මෝසම ක්‍රියාත්මක කාලෙට අපිට දකුණු වෙරළේ සහ බස්නාහිර වෙරළේ කිමිදීම කරන්න පුළුවන්. ඒකවල බස්නාහිර සහ දකුණු වෙරළේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ ඉඳලා අප්‍රේල් මාසයේ අග වෙනකම් පුළුවන්. මැයි මාසයේ ඉඳලා ඔක්තෝබර් මාසය වෙනකම් නැගිටින වෙරළේ කිමිදීමේ කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඒකත් මට මතක් කරගන්න. අපි ඔන්න ඒෂාන්ගේ තින්ස් දෙක තියෙනවා. ලක්ෂාන් දුක අපේ දේශදෝරයක් ඉස්සරහින් යනවා. මම පැත්තෙන් ගාව පේනවා. පොඩි පාවිලා යන අත්දැකීමක් තමයි ලැබෙන්නේ. ගොඩක් අය එක එක පාවිච්චි කරන පාවෙන අත්දැකීමක් ගන්න. මේක මට දැනෙච්ච හොඳම පාවෙන අත්දැකීමක් තමයි. හරිම මේ විනෝදජනකයි, හරිම ඇහැට සනීපයි, කනට සනීපයි, ඇඟටත් සනීපයි. අනික ලංකාවේ වතුර වුණත් හිතල නැහැ. හොඳ රසනේ වගේ රසෙත් නැහැ. නමුත් හොඳට වතුර ඇති තරම් වෙලා ඉන්න පුළුවන් වතුරක් තමයි ලංකාවේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ කිමිදුම් චාරිකාවක් සාමාන්‍යයෙන් විනාඩි 30ක් විනාඩි 45ක් අතර කාලයක් යනවා. දැන් මේ අපි ඉවර වෙලා පොබඩ බින්දර එන ගම බිස්කට් එකක් එම කාලා ඔක ටිකක් දීලා මේ ඉන්නේ ඒෂාන් අපි මිත්‍රයා උත් සාහිත්‍ය පත්‍රලාභී කිමිදුම් කරුවෙක්. ඒ දැන් මම හිතන්නේ වෙන රටකට සංක්‍රමණය වෙනවා. ඒත් ඉන්දියානු දිගටම කරනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. සුන්දර අත්දැකීමක් බොහොම මහන්සි දැවුණත් හැමෝටම hina වෙලා අපෝ ඒ ගැන මතක් කරන්න පුළුවන් දෙයක් තමයි මේ කිමිදීම කියන්නේ. ඉතින් අපි ආයෙත් වැඩි 15ක් උසස් බුට්ටුවේ ගොඩබිමට වෙරළ දෙසට යනවා. අපි ඉතින් ආයෙත් හම්බෙමු තවත් කිමිදුම් ලොග් එකක් එක්ක වීලොග් එකක් එක්ක. ඉතින් මම හරි ආසයි මගේ අත්දැකීම් දෙක ගන්න. මම හිතනවා අපේ අත්දැකීම් මොනවා කියලා ඔයගොල්ලන්ට යම් තාක් දුරට වැටහීමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඉදිරියටත් මේවා දකින්න කැමති නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලට තව මොනවද දැනගන්න ඕන නම් comment එකකින් දාන්න අපි ඔය දෙන්න. ඉතින් ජය වේවා.